අද දිනේ මහත් ආందోලනාත්මක සිදුවීමක් වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා ප්‍රකාශ කර සිද්ධියත් සම්බන්ධයෙන්. ඉතින් මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණයෙන් ජයග්‍රහණය කර තලපති විජය සම්බන්ධවයි මේ කතාව. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට දිවුරුමේදී පොරොන්දු වෙනවා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදීත් ශ්‍රී ලංකාව දෙකඩ කිරීම වෙනත් රටකට පාවා දීමක් ඍජුව හෝ වක්‍රාකාරයෙන් සහාය දෙන්නේ නැහැ කියලා. වැඩ කටයුතු කරන්නේ නැහැ කියලා. නමුත් එහෙමනම් තවදුරටත් අර්ජුනා පාර්ලිමේන්තුවේ සිටියහොත් එය විශාල ප්‍රශ්නයක් ඉදිරියේදී වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් පුවත්පත් වාර්තා කරන්නේ. වහාම ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් කෙසේ වෙතත් එම නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධව ගොඩක් දෙනා බලන් ඉන්නවා. ඉතින් ඔහු ප්‍රකාශ කර සිදුවීම වන්නේ කච්චතෙව් විතරක් නෙවෙයි යාපනයත් තමිල්නාඩුවට දෙන්න. එයාලා අපිව ආරක්ෂා කරයි යනුවෙන් අර්ජුනා රාමනාදන් ප්‍රකාශ කර තිබුණා. ඉතින් මේ මහත් ආందోලනාත්මක ප්‍රකාශයක් වනවා. ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ලංකාව හැල්ලු කිරීම ඇත්තටම කනගාටුදායක දෙයක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඔහු ප්‍රකාශ කර මේ සිද්ධියට මහජනතාවත් විරුද්ධතාවය ප්‍රකාශ කර සිටිනවා. ඉතින් ඒ වගේම ඉදිරියේදී මාලිමා ආණ්ඩුව විසින් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනීද කියලා ගොඩක් මහජනතාව බලන් ඉන්නවා. අපි බලමු ඉදිරියට වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේ ගැන ඔයාලගේ වටිනා අදහසත් පහලින් කමෙන්ට් එකක් විදිහට ලියාගෙන යන්න. ඒ වගේම මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.